ආයුබෝවන් යාළුවනේ කොහොමද ඔයාලට සුබ දවසක් හැමෝටම මම අද කතා කරන්න හිතුවා මම මුදල් ඉතිරි කරන ක්‍රමයක් පිළිබඳ මම මේ මුදල් ඉතිරි කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්කෝ මම මේ විදිහට කැටයක් ගත්තා ඒ කැටයට A4 කොලයක මේ විදිහට කොටු 100ක් ඇඳගෙන ඒ A4 කොලය මේ කැටේ වටේට අලව ගත්තා ඉතින් ඒ අලවගෙන මේ කොටු 100 මම 20න් 20 එකතු වෙන විදිහට ලියාගෙනයි තියෙන්නේ. මේ විදිහට පළවෙනි කොටුව 20යි. ඊට පස්සේ දෙවෙනි කොටුව 40, 60, 80, 100 මේ විදිහට ලකුණු කරගත්තා. අන්තිම කොටුවට වෙන්නේ රුපියල් අන්තිම කොටුවේ 2000ක් විදිහට ලකුණු කරගෙනයි තියෙන්නේ. ඉතින් මම මෙහෙම ලකුණු කරගෙන මේ කැටේට මුදල් දානවා. ඒ දාන්නේ පළවෙනි එකට මේ පළවෙනි කොටේ තියෙන 20නේ. ඉතින් මම එක දවසක 20 කියන මුදල දාලා ඒ කොටුව කපනවා. ඊළඟට ආයෙ 40ක් දාලා ඒ කොටුව කපනවා. මේ විදිහට මගේ අතේ තියෙන මුදල් මේ කොටුවල මේ තියෙන ප්‍රමාණය තියෙනවා නම් මම ඒක මේ කැටේට දාලා ඒ කොටුව කපා ගන්නවා. මේ මම මේ හයිලයිට් කරලා තියෙන්නේ කපලා තියෙන්නේ මම මේ කැටේට දාපු මුදල් ප්‍රමාණය. මේ ලොකු කොටු වලට යනකොට එකපාර අපිට ඔක්කොම මුදල් දාන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා මම කරන්නේ ඒවා දෙපාරකට හරි තුන් පාරකට හරි තමයි කැටේට දාගන්නේ. ඉතින් මේ වගේ මේ මට පළවෙනි දවසේ 1240ක මුදලක් දාන්න තියෙන කොටුවක මගේ අතේ තිබුණේ 1240යි. ඉතින් මම ඒ හිඳ 240 දාලා 1000ක් වෙනම තියාගත්තා. පස්සේ දාන්න ඉතින් 1000 පස්සේ දානවා කියලා හිතාගත්තා. ඉතින් ඊළඟ දවසේ 1000ක් හම්බුනහම මම ඒ 1000 දාලා ඒ කොටුව සම්පූර්ණ කරගත්තා. ඉතින් ඒ විදිහට තමයි මම මේ කොටු ටික සම්පූර්ණ කරගෙන යන්නේ. තව මම කොටු ටිකයි මේ විදිහට සම්පූර්ණ කරලා තියෙන්නේ. තව තියෙනවා මම ඉතින් මාස 3ක් වගේ දවස් 100ක් ඇතුළත මේ කැටය සම්පූර්ණ කරලා ලක්ෂයක් හොයාගන්න තමයි මගේ බලාපොරොත්තුව වෙන්නේ. මගේ බලාපොරොත්තුව අවුරුද්දට කලින් මේ කැටේ පුරවගෙන අපිට shopping යන්න පුළුවන් ගාණක් එකතු කරගන්න තමයි මගේ අදහස වෙන්නේ. ඉතින් මම මේ ඔයාලත් එක්ක කතා කරේ මගේ මුදල් එකතු කිරීමේ ක්‍රමයක් පිළිබඳව. ඔයාලත් උත්සාහ කරලා බලන්න කොහොමද මේ වගේ දෙයක් කරන්න ගියාම ගොඩක් ආස හිතෙනවා කරගෙන යනකොට. ඉතින් දැන් මට මාසේ වියදම මට මාසේ සැලරි එකක් විතරයි හම්බෙන්නේ. එහෙම අපිට අමතර ආදායමක් කියලා හම්බ වෙන්නේ නැහැ. ඉතින් කොහොමද මම මේකට මුදල් දාන්නේ? ඉතින් මම කරන්නේ සමහර වෙලාවට මොනවා හරි මම කරන අනවශ්‍ය වියදම් තියෙනවානේ. අන්නේ අනවශ්‍ය වියදම් වලින් ඒ අනවශ්‍ය වියදම් කපා හැරලා ඒකේ මුදල මම මේ කැටේට දාගන්නවා. ඒ කිව්වේ දැන් මම හිතන්නකො මොනවා හරි අයිස් එකක් හරි මොනවා හරි කඩ කෑමක් කනවා කියලා. ඉතින් එහෙම කන්න හිතෙන දවසක මම ඒව කන්නේ නැතුව ඒ මුදල මම වියදම් කරා කියලා හිතාගෙන කැටේට දාගන්නවා. ඒ වගේම තමයි තව වැඩ මේ ජොබ් එකට ගිහින් එනකොට අපිට ෆ්‍රීවිල් එක වගේ එන්න හිතෙනවා නම් මම එදාට පයින් ඇවිල්ලා ඒ මුදලත් කැටේට දාගන්නවා. මේ වගේ දේවල් කරලා මම මේ කැටේට මුදල් එකතු කරගන්නවා. මොකද හැමදාම මුදල් යොදවන්න විදිහක් නැති නිසා අතේ එහෙම ලොකුවට මුදල් රැඳෙන්නේ නැහැනේ. ඉතින් අපි හැමෝගෙම ඒ වගේ දානවා. ඒ වගේ තමයි තව එකක් මම තව මේ මගේ එකතු වෙන පොඩි පොඩි කාසි අන්න ඒවා පොඩි පොඩි මුදල් ඒවා මම වෙනම බෝතලයකට එකතු කරගෙන සතියකට 500 1000 වගේ එකතු කරගන්නවා. ඒක කඩේකට දීලා මේක 500ක් 1000ක් වගේ ගන්නවා. ඉතින් මම ඒ වගේ ඒවා මේකට දාගන්නවා. මම මේ 500 මේ වගේ දේ කොටු මේ විදිහට කපාගෙන තියෙන්නේ. ඒ වගේ එකතු කරගත්ත ඒවා තමයි. පොඩි මුදල් එකතු කරලා ඒවා මාරු කරගෙන ඒ මුදල මම මේ කැටේට දාගන්නවා. ඉතින් ඒක අපිට ගොඩක් ලේසි වෙනවා එහෙම කරනකොට. ඉතින් ඒ වගේ තමයි මම මේ කැටේට මුදල් එකතු කරගන්නේ. ඉතින් තව ඉස්සරහට තව ගොඩක් තියෙන එකතු කරගන්න මම මෙහෙම දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලටත් මේකෙන් මොන හරි අදහසක් ගන්න පුළුවන් වුණා නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා
ඉල්ලා සිටිනවා මේ තව ඉස්සරහට ගොඩක් ලස්සන වීඩියෝත් අරගෙන ඔයාලා හමු වෙන්න එනවා කියලා මම පොරොන්දු වෙනවා. මගේ වීඩියෝ වල තියෙනවා නම් අඩුපාඩුවක් ඒවත් මට කියා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.